අයිබෝවන් ඔයාලා හැමෝටම. ජීවිතයේ එක එක කාල පරිච්ඡේද පහු කරලා දැන් ටිකක් සැනසෙල්ලේ ඉන්න උත්සාහ කරන ඔබ මේ වීඩියෝ එක බලන්නේ අහම්බෙන්නක් නෙවෙයි. මම විශ්වාස කරනවා මේක විශ්වයෙන් ඔබට ලැබුණු පණිවිඩයක් කියලා. අපි හිතනවා වයසට යද්දී අපේ කාලය ඉවරයි කියලා. ඒත් ඇත්තටම අපේ ජීවිතයේ ලස්සනම කාලය පටන් ගන්න පුළුවන් මේ දැන් ඉඳලමයි. අද මම ඔයාලට කියලා දෙන්නේ අපේ හිතේ තියෙන බලයෙන් ලෙඩ රෝග නැති කරලා සතුටින් ඉන්නේ කොහොමද කියලා. අපි හිතමුකෝ අපේ අතේ පරණ රේඩියෝ එකක් තියෙනවා කියලා. ඒකේ ලස්සන සින්දුවක් අහන්න ඕනේ නම් අපි ඒ නාලිකාවට එක ටියුන් කරන්න ඕන නේද? පොඩ්ඩක් හිතන්න. දුප්පර පුවත්වන නාලිකාවකට ටියුන් කරලා ලස්සන සින්දු අහන්න බැහැනේ. අපේ හිතත් හරියට ඒ වගේ. ඔබ නිතරම මට දැන් වයසයි, මගේ ඇඟට පණ නැහැ, කවුරුත් මාව ගණන් ගන්නෙ නැහැ, කවුරුත් මන් දිහා බලන්නේ නැහැ. ඒ වගේ දුක්බර සිතිවිලි වලට හිත ටියුන් කරගෙන හිටියොත් විශ්වයෙන් ඔබට ලැබෙන්නේ ඒ වගේම දේවල් තමයි. ඒ නිසා අද ඉඳන් හිතාගන්න මගේ නාලිකාව සතුට සහ නිරෝගී බව කියලා දෙනවා. එතකොට ඔබට ඇහෙන්නෙත් ලැබෙන්නෙත් හොඳ දේවල්ම විතරයි. අනිත් වැදගත්ම දේ තමයි අපේ හිත හරියට වත්තක් වගේ. අපි වත්තක මිරිස් ඇට ඉටවලා රෝස මල් පිපිල් කියලා බලාපොරොත්තු වෙන්න බැහැනේ. ඔබේ හිත ඇතුලේ නිතරම වපුරන්නේ බය, සැකය සහ පසුතැවීම නම් ඒකෙන් ලැබෙන අස්වැන්නත් හරිම තිත්තයි. ඒ වෙනුවට හැමදාම උදේට හිතන්න මම අදත් හොඳින් අවදි වුණා. මට තවමත් මේ ලෝකයට ආදරය දෙන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ හොඳ සිතිවිලි වපුරන්න. එතකොට ඔබේ ජීවිතේ අස්වැන්න හරිම සුවඳවත් එකක් වේවි. අපි හැමෝම ගෙවල් දොරවල් අස්පස් කරන අයනේ. අපේ ගෙදර තියෙන කණ්ණාඩියක දූවිලි බැඳුනොත් අපේ මූණ අපිට පේන්නේ හරිම අපැහැදිලිව. එතකොට අපි කරන්නේ කණ්ණාඩිය පිහදාන එක මිසක් මූණ හොදන එක නෙවෙයිනේ. ජීවිතේත් එහෙමයි. ඔබ අවට තියෙන ප්‍රශ්න නෙවෙයි වෙනස් කරන්න ඕනේ. ඒ දේවල් දිහා බලන ඔබේ මනස කියන කණ්ණාඩියයි. හිත ඇතුලේ තියෙන පරණ තරහවල්, ඊර්ෂ්‍යාව වගේ දූවිලි පිහදාන්න. එතකොට මේ ලෝකේ කොයිතරම් ලස්සනද කියලා ඔබට පෙනේවි. තියාගන්න. ඔබ මේ ලෝකයට, මේ විශ්වයට ගොඩාක් වටින කෙනෙක්. වයස කියන්නේ අංකයක් විතරයි. ඔබේ හිත තරුණ නම් ඔබට ඕනෑම දෙයක් ජය ගන්න පුළුවන්. අද දවසේ ඔබ දකින එක පොඩි හොඳ දෙයක් ගැන හරි හිතින් ස්තුති කරන්න. ඒ පුංචි වෙනස ඔබේ මුළු ජීවිතේම ලස්සන කරાવી. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් තවත් හිතවතෙකුට බලන්න ෂෙයා කරන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.